Camel Boy. කර්තෘ ලුයිස් ස්ටයින්ස්ටෝෆ්. ගීසා නමින් හැඳින්වෙන්නේ ඊජිප්තුවේ ඉතා කුඩා නගරයකි. ඒ නගරයේ ඇත්තේ ගෙවල් කීපයකි. ඒවායේ බිත්තිහිරු රැසට දැවිලා පිලිස්සිලා වේලිලා. හැම තැනම අපවිත්‍ර වී තිබෙන්නේ ඔටුවන්ගේ ලොම් වලින්. ගීසා නගරයේ ජීවත් වෙන හැම කෙනෙකුටම තිබුණේ එකම එක ජීවිකා වෘතියයි. මොකද්ද ඒ ජීවිකා වෘතිය? ලෝකයේ නොයෙකුත් තැන්වලින් ඊජිප්තුවට පිරමීඩ බලන්න එන උදවියට ගයිඩ්කම් හෙවත් මාර්ගෝපදේශකම් කළේ ඒ පදිංචිකරුවෝ. ඒ වගේම ඒ උදවියට කෑම බීම සපයාදී යමක් කමක් හරි හම්බ කරගත්තා. ගීසා නගරයට හුඟ දෙනෙක් ආවේ කයිරෝ නගරයේ ඉඳලා. ඒ උදවිය අවුව කාලෙදිත් වැස්ස කාලෙදිත් ඉරු දිනවලත් සතියේ වෙනත් දිනවලත් වැල නොකැඩී ආවා. කයිරෝ නගරයේ පිහිටා තිබුණේ ගීසා නගරයේ සිට සැතපුම් කීපයක් ඈතින්. ඒ වුණත් කයිරෝ කියන්නේ විශාල නගරයක්. ගීසා කියන්නේ කුඩා නගරයක්. ගීසාවල තමයි නසීර් තම දෙමව්පියන් සමග පදිංචිව සිටියේ. ලාබාල අවදියේ පටන් ගැටවර කාලය වෙනතුරුත් නසීර්ට මෙසේ පැමිණෙන උදවිය මුණ ගැහුණා. ඔහුට ඔවුන්ගේ හැම ඉරියව්වක්ම පුරුදු පුහුණු වුණා. මෙසේ පැමිණෙන අමුත්තන් සහ තමන්ගේ උදවිය අතර නසීරට වෙනසක් පෙනුණා. මොකද්ද ඒ වෙනස? ඒ උදවිය පෙනුමෙන් හා කතාවෙන් තමන්ගේ තාත්තට වඩා වෙනස්, අම්මට වඩා වෙනස්, නංගිට වඩා වෙනස්. එහෙනම් කවුරුන් වගේද? ඒ උදවිය කලිසම් කමිස ඇඳගත්තු පිරිසක්. කන්නේ බොන්නේ වෙනස් ආකාරයකට. කතා බහේ වෙනසක් තිබුණා. ඔවුන් මෝටර් රථවලින් ඇවිත් ඒවා ඈතින් නතර කර පිරමීඩ ඇති තැන් සොයමින් ගමන් කළා. මෙසේ ගමන් කරන උදවියට උපකාර කරන්න තමයි නසීර් හඳුනන වර්ගයේ තමන්ගේ කට්ටිය සිටියේ. ඒ උදවිය පිරමීඩ දිහා බැලුවේ මහ පුදුම විදියට. ඒවා ගැන කතා කෙරුවේ මහ පුදුම විදියට. නසීර්ගේ තාත්තා හඳුනන උදවියත් මේ ආගන්තුක පිරිසට සංචාරය කරන්න ඔටුවන් සැපයුවා. ඔටුවන් සැපයුවේ කුලියට අරන්. ඉතින් මේ ආගන්තුක පිරිස ඔටුවන් පිට නැගී පිරමීඩ වටේට යනවා. අනේ මෙහෙම මිනිස්සු ටිකක් පිස්සු. ඒ විදියට තමයි නසීර් කල්පනා කෙරුවේ. ඔටුවා සමග යන මඟ පෙන්වන්නන්ට සල්ලි ලැබෙනවා. ඒ සල්ලි එක එක ගණන් විදියටයි ගෙවන්නේ. සමහර මඟ පෙන්වන්නෝ බොරු කියනවා. අනේ මගේ දරුවා අසනීපෙන්. මට තව ටිකක් වැඩියෙන් සල්ලි දෙන්න සමහරු කියනවා. අනේ මගේ පවුල හොඳටම අසනීපෙන්. ඇය ගෙදර නතර කරලා මම ආවේ. ඇයට බෙහෙත් අරන් දෙන්න වෙනවා. මට සල්ලි ටිකක් දෙන්න තව සමහරු කියනවා. මෙහෙම කියනකොට අර ආගන්තුක සංචාරක පිරිස දෙන නියමිත ගාන වැඩි කරනවා. ඒ විතරක් නොවේ මඟ පෙන්වන්නා ඔටුවා හා ආගන්තුකයා එකට ඉඳගෙන ඡායාරූපයක් ගත්තොත් ඒකිනුත් වැඩිපුර මුදලක් ලැබෙනවා. මෙහෙම මෙතනට පැමිණි ආගන්තුකයන්ගෙන් සමහරු පිරමීඩ උඩටත් ගමන් කරනවා. ඒවා නැගගන්නේ බොහොම නුහුරු නුපුරුදු විදියට. මොනවද ඉතින් එහෙම උඩට නැගලා පහළට ආපහු බහැලා හති අරින්න පටන් ගන්නවා. සමහරු රෑ කාලයේදීත් පිරමීඩ වලට නගින්න කැමැත්තක් දැක්වුවා. එහෙම කළේ හඳ අහසේ මැනවින් පායා තිබුණු අවස්ථාවලදී. එහෙත් එබඳු දවසකදී පිරමීඩ එකට නගින්නා දිහා ඕනෑකමින් බලා සිටින්න වෙනවා. ඒ මොන කාරණාවක් නිසාද? බැරි වෙලාවත් පය ලිස්සලා වැටුනොත් මහ බරපතල තත්වයක් උද්ගත වෙනවා. එබඳු අවස්ථාවලදී මුලින්ම පොලිසියට දන්වන්න සිද්ධ වෙනවා. මෙන්න මෙහෙම බියකරු අවස්ථාවක තමයි නසීරට තොම්සන් මහත්මයා මුණ ගැසුනේ. තොම්සන් මහත්මයා හීන් දෑරි උස මිනිහෙක්. නසීර් පළමු වරට තොම්සන් මහත්මයා මුණ ගැසුන වෙලාවෙදිම දැනගත්තා මේ නම් එක්ව ඇමරිකානුවෙක් එහෙම නැත්නම් යුරෝපියෙක් කියලා. ඔහු ඇඳ සිටියේ කලිසමක් සහ හොඳ වයි වර්ණ ලොම් කබායක්. තොම්සන් මහත්මයා ඔටුවක කුලියට ගත්තා. ඔටුවා පිට නැග පිරමීඩ වටාත් ස්ෆිනික්ස් පිළිම වටාත් ගමන් කෙරුවා. මෙසේ ගමන් කිරීමෙන් පසු වෙන අයට වඩා වෙනස් ආකාරයට තමයි තොම්සන් මහත්මයා හැසිරුණේ.
මොන ආකාරයේ හැසිරීමක්ද ඒ? නසීර් කිව්වා තමන් මගින් කුලියට ගත් ඔටුවා අයිති සික් මුදලාලි කෙනෙකුට නිසා තමන්ට සල්ලි ටිකක් වැඩිපුර ඕන කියලා. එහෙත් තොම්සන් මහත්මයා ඒ කතාව ගණනකට ගත්තේ නෑ. නසීර් ඊළඟට කිව්වා තමන්ගේ බිරිඳත් දරුවනුත් ලෙඩ ගානේ වැටිලා නිසා මුදල් ඕනේ කියලා. තොම්සන් මහත්මයා ඒක ගණන් ගත්තෙත් නෑ. ඒ වෙනුවට තොම්සන් මහත්මයා මොකද්ද කළේ? ඔහු නසීර් දිහා බලා හිඳ කියනවා කසාද මදින්න තරම් වයසක් නෙවේ. ඒ වුණත් එහෙම වයසක වුණත් ඉන්න කෙනෙකුට බිරිඳයි දරුවනුයි අසනීපෙන් ඉන්නවා නම් මුලින්ම කරන්න තියෙන්නේ දොස්තර කෙනෙක් ගාවට එක්කගෙන යන එක තමයි. තොම්සන් මහත්මයා ඒ ටික කිව්වේ සැහැල්ලුවෙන්. කෙසේ වෙතත් ගමන අවසානයේදී නසීරට තොම්සන් මහත්මයාගෙන් ලැබුණේ નિયમિત ගාස්තුව පමණයි. එම හවස්වරුව ගත වී කෙමෙන් රෑබෝ වෙද්දී තොම්සන් මහත්මයා ඒ පැත්තේ තිබුණු විශාලම පිරමීඩයට නගින හැටි නසීර් දැක්කා. තොම්සන් මහත්මයා හිටියේ තනිවම. මේක නම් මහ බියකරු වැඩක් බව නසීරට හැඟුණා. ඒ මක් නිසාද කියනවා නම් කැඳී බිඳී ගිය ගල්වල පය හැපි මහ අනතුරකට භාජනය වෙන්න ඉඩ ඇති නිසා. අනෙක් කාරණේ තමයි මෙබඳු ගමන් නුහුරු නුපුරුදු කෙනෙකුට කරන්න බෑ. දහවලක නම් තව කමක් නෑ. මේ නිසා නසීර් ඉතා ඕනකමින් බලා හිටියා. කෙමෙන් හඳ මෝදු වෙන්න පටන් ගත්තා. ඒ නිසා දහවල මෙන්ම එළියේ පැතිරී තිබුණා. ඈත කාන්තාරයේ පැත්තේ හිවල් පෝතකයෙකු නගන හඬක් ඇසුණා. ඊට ප්‍රතිචාර වශයෙන් බල්ලෝ බුරන්න පටන් ගත්තා. නසීරට තරමක් බිය හටගත්තා. නරියන් කෑ ගැසුවා. තොම්සන් මහත්මයා Taman අසලටම පැමිණ සිටින බව නසීරට පෙනුණා. පිරමීඩවලට තනිවම නැග පරිස්සමින් පැමිණ බව දැනුණා. තොම්සන් මහත්මයා වෙහෙසටපත් වී ඇති බවත් එකවරම නසීර්ගේ ඇඟේ හැප්පුණා. ඊළඟ මොහොතේ ඔහුට ඕනෑ කර තිබුණේ හොඳ නිින්දක් ලබා ගැනීම. මම දන්නේම නැතුව නසීර්ගේ ඇඟේ දඩස් ගාලා හැප්පුණා. නසීර්ට රිදුනද දන්නේ. තොම්සන් මහත්මයා ඇසුවා. ඊට පසුව නින්දට යනවා වෙනුවට තොම්සන් මහත්මයා බොහෝ වේලාවක් පිරමීඩ දිහා බලා හිටියා. හරි අපූර්ව නිර්මාණ නේද? ඔහු ඇහුවා. නසීර් මෙතෙක් නොකළ පරිද්දෙන් පිරමීඩ දිහා දැඩි ඕනෑකමින් මෙන් බලා සිටියා. ඇයි තොම්සන් මහත්මයා මේ තරම් පිරමීඩ වලට කැමැත්තක් දක්වන්නේ? නසීර්ගේ ප්‍රශ්නයට පිළිතුරු ලබා ගැනීමට වෑයම් කළා. ඇයි තොම්සන් මහත්මයාට මේ විශාල පිරමීඩ වල අපිට නොපෙනෙන සුන්දරත්වයක් පේන්නේ? නසීර් කල්පනා කළා. මේ දැවැන්ත පිරමීඩ නිසා අපි ජීවත් වෙන ගෙවල් 10000ක් පමණ වැහෙන බිමකට වැඩි ප්‍රදේශයක් වැසී පවතිනවා. ඔටු කොළුවෝ මේ පිරමීඩ දැක්කහම උඹට මොනවද හිතෙන්නේ? තොම්සන් මහත්මයා එකවරම ඇසුවා. මේ වතාවේ තොම්සන් මහත්මයා එක දිගටම නසීර්ගේ මූණ දිහා බලාන හිටියා. නසීර් මෙහෙම කිව්වා. හුඟක් ගල් කෑලි තියෙනවා. එතකොට තව වැලි තියෙනවා. දූවිලි. සමහර තැන්වල පෙඳ පාසි වගේ පැලෑටි වර්ගයක් තියෙනවා. ඊට වැඩි යමක් පේන්නේ නැද්ද? තොම්සන් මහත්මයා ඇහුවා. නසීර් නැවත වතාවක් ඉතා ඕනකමින් පිරමීඩ දිහා බලා සිටියා. ඊට වැඩි යමක් මට නම් පේන්නේ නැහැ. එහෙනම් මම කියන්නද මට පේන දේ? තොම්සන් මහත්මයා ඇසුවා. මට පේනවා මේ විශාල පිරමීඩ තනන්න මිනිස්සු දාදිය හෙලපු හැටි. වක්කුණු නගුල් වැනි ආම්පාන්න භාවිතයට ගන්න ඇති. ඒ විතරක්ද මේක කාන්තාරයේ ජය ගැනීමක් වශයෙන් සලකන්ට වෙනවා. මේ කාන්තාරයේ මතු වූ රෝස කුසුමක්. මේවා හදන කාලේ අද වගේ දිශාව බලා ගන්න කොම්පස් දිසාමානක තිබුණේ නැහැ. මේවායේ වැඩ කළ උදවිය භාවිතා කරලා තියෙන්නේ බොහොම සරල සාමාන්‍ය උපකරණ. හැබැයි අන්තිමට ගොඩ නැගුණේ දැවැන්ත කලා නිර්මාණ. මේවා ඇතුලේ රත්තරම් මුතුමැණික් උනත් තිබෙනවා. මේ උදවියට ටෙලෙස්කෝප් කියන දුර බලන කණ්ණාඩි තිබුණේ නැහැ. ඒත් ඒ උදවියට දුර පෙනුණා. ඒ අනුව අහස දිහා බලලා තියෙනවා. ග්‍රහතරු ගැන හොඳ අවබෝධයක් තිබිලා තියෙනවා. ඒ විතරක්ද මැටි පුවරු මත යම් යම් විශේෂ සටහන් ලියලා තියෙනවා. ඒ සඳහා අකුරු භාවිතයට ගත්ත බව පේනවා. තව දුරටත් පැපිරස් කියලා කොළ වර්ගයකින් කරදාසිත් හදලා ඒවායේ ලියලා මේවා ඇතුලේ තැම්පත් කරලා තියෙනවා. තොම්සන් මහත්මයා තොරතෝංචියක් නැතුව පවසන දේ නසීර් රසා සිටියා.
මේ නම් විශ්මය දනවන කතාවක්. කිසි දෑ නොඇසූ පැත්තක්. අන්තිමට තොම්සන් මහත්මයා මොකද්ද කිව්වේ? මගෙන් අහන්න එපා ඒ උදවිය ඔය කියාපු දේවල් කොහොමද කෙරුවේ කියලා. තොම්සන් මහත්මයා කතා කළේ හරියට නසීර් ප්‍රශ්න ඇසුවා කියලා හිතාගෙන. මට කියන්න පුළුවන්කමක් නෑ. මා දන්නේ. බාගදා මට ඒ ගැන දැනගන්න පුළුවන් වෙන එකකුත් නෑ. මොනවා වුණත් මේ එළවෙන ගිම්හාන කාලයේදී මගේ කල්පනාවක් තියෙනවා පිරමීඩ ඇතුළට ගිහින් ඔය විශාල සොහොන් ටැම් හදාපු ආකාරයයි ඒවා හදපු උදවිය ගැනයි කරුණු හොයා ගන්නට. මද වේලාවක් ගතවන තුරු දෙදෙනා අතර ඇතිවුණේ දැඩි නිශ්ශබ්දතාවක්. ඉන්පසුව කතා කළේ තොම්සන් මහත්මයා. මට උවමනා කරලා තියෙනවා හුඟ දෙනෙක්ගේ උපකාර නසීර්. ඔබට රස්සාවක් ඕනද? මුළු ගිම්හාන කාලයම නසීර් ගත කළේ තොම්සන් මහත්මයා සමීපයේ. විටක නසීර් ඔහුට ජලය ගෙනවිත් දෙනවා. තවත් විටක අර මැටි පුවරුවල තැවරුණු මැටි සෙවල සහ මැටි තට්ටු පරිස්සමෙන් සුද්ධ කරනවා. දූවිලි ගසා දමනවා. ඇතැම් අවස්ථාවලදී ඔහු එසේ ඉවත් කරන ලද පුවරුවල සහ බඳුන්වල දූවිලි හා මඩවලින් අපූරු පබළු හා මාල වර්ග නිර්මාණය කළා. තවත් වෙලාවක් ඔහු කැප කළේ මීට අවුරුදු දසදහසකට 4000කට උඩදී ඊජිප්තුවේ ජීවත් වූ පුද්ගලයන් පිළිබඳ කතා ඇසීමට. තොම්සන් මහත්මයා ඒ කතා වෙලාවෙත් අවේලාවෙත් කියවන්න පටන් ගත්තා. ගිම්හාන කාලය අවසන් වෙත්ම තොම්සන් මහත්මයා තමන්ගේ ලට්ටලොට්ට හා සටහන් සියල්ල හා උපකරණ අඩුක් කර ගත්තා. එකී උපකරණ භාවිතයට ගන්නා අයුරුත් සඳ පහන් රැයකදී වුවත් පිරමීඩ ඇතුළ පරීක්ෂා කරන හැටිත් නසීර් ඉගෙන ගත්තා. මේ වාගේ පිරමීඩයක මොනවද ඔබට පේන්නේ? දවසක් මේ ප්‍රශ්නය නසීර් ඇසුවේ ඔටුවෙකු පිටත කබා කැටුව යන කාන්තාවකගෙන්. එය වැහි දවසක්. මේ සංචාරක කාන්තාවට තරමක් කේන්ති ගිහින්. මොනවද ඉතින් ගල් ගොඩක් මිසක්. කාන්තාව ඉතා කෙටියෙන් පිළිතුරු දුන්නා. ඊට වැඩි දෙයක් තියෙනව නෝන මහත්මයා. නසීර් කියා සිටියා. කාන්තාව විමසිල්ලෙන් බලා සිටියේදී නසීර් ඈට කරුණු පැහැදිලි කරන්න පටන් ගත්තා. ඔබතුමිය දන්නවද දන්නේ? ඕවයෙන් කියවෙන්නේ මහා ජාතියක් පිළිබඳ ගලින් නෙලා ඇති කතා පුවතක්. නෝන මහත්මයා විමසිල්ලෙන් බලන්න. අද රෑ හඳ එළියේ තියෙන වෙලාවට ඇවිත් වඩාත් පරීක්ෂාකාරීව නරඹන්න. ඔබතුමියට හඳුනා ගන්න පුළුවන් වේවි වක්කුණු රළු නගුල් වර්ගයකින් බිම් සකස් කරලා මේ අපූරු ටැම් නිර්මාණය කර තිබෙන වග. ඒවා සමාන කරන්න පුළුවන් වන්නේ කාන්තාරයේ පිපුණු රෝසමල් වශයෙන්. ඒ කාලේ ඒ උදවිය වැඩ කෙරුවේ කොම්පස් නමින් අද හඳුන්වන මාලිමා යන්ත්‍ර සූත්‍ර එක නෙවෙයි. ඒත් ඒ උදවිය හසරක් සොයාගත නොහැකි වූ තැන්වල තිබුණු මුතු මැණික් හොයා ගත්තා. දුර දක්නා කණ්ණාඩි නැතුවට ග්‍රහතරු දිහා බැලුවා. මේවා දිහා බලලා ඒවා නිකම්ම මහ ගල් ගොඩවල් කියලා කියන්න ඉඩ සැලැස්සුවේ නැහැ. මේවා නිකම්ම නිකන් ගල් ගොඩවල් කියන්නේ නුවණක්කාරයෝ නෙවෙයි. ඒ උදවිය පැපිරස් කියන පුරාණ කරදාසි මත සටහන් තැබුවා. තෙත මැටි පෝරු මත සටහන් තැබුවා. එදා හැන්දෑවේ කයිරෝ නුවර හෝටලයක සිටි එක්තරා සංචාරක කාන්තාවක් සෙසු සංචාරකයන්ට හරි අපූරු කතාවක් කියා දුන්නා. ඒ කතාවෙන් කියවුනේ පිරමීඩ බිමේ වෙසෙන එක්තරා කොළුවෙකු පිළිබඳවයි. මේ කොළුවා ඊජිප්තුවානු ඉතිහාසයේ පවසන්නේ කවිකාරයෙකු වගේ. මට නම් මේ කොළුව ගැන පුදුමත් හිතෙනවා. මම ඔහුට සාමාන්‍ය වර්ගයේ ඔටු කොල්ලුවෙකුට දෙන සන්තෝෂම වගේ 10 ගුණයක සන්තෝෂමත් දුන්නා. මේ කතාව අසා සිටි සංචාරකයෙක් ඒ පුවත තවත් සංචාරකයෙකුට කීවා. ඒ සංචාරකයා තවත් සංචාරකයන්ට කීවා. ඔන්න ඉන්නවා බොරු ගොතා කියලා සල්ලි හම්බ නොකරන ඔටු කොල්ලෙක්. ඌ කියන්නේ තමන්ගේ දරුවා සනීපෙන්, බිරිඳ සනීපෙන්, එහෙම නැත්නම් තමන් මේ දුක් ගැහැට විඳින්නේ තමන්ට ඔටුවෙකු අයිති නැති නිසා, සික්වරයෙක්ගෙන් ණයට ගත්ත ඔටුවෙකු නිසා. අනිත් එක මේ ඔටු කොළුවා ඒ හැටි කරදර කරන්නෙත් නැහැ. බල කරලා සල්ලි ඉල්ලන්නෙත් නැහැ. ඒ වෙනුවට මොනවද මේ ඔටු කොළුවා කරන්නේ කියන්නේ? එයා පිරමීඩ ඇතුලේ තියෙනවා කියන විස්මයජනක වස්තුන් ගැන කතා කරන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි පුරාවස්තු ගැන හොඳ දැනීමක් තියෙනවා.
ඒවා ගොඩනඟපු උදවිය ගැන අවබෝධයක් තියෙනවා. කාලයාගේ ඇවෑමෙන් නසීර් පිරමීඩ බිමේ වෙසෙන ජනප්‍රියතම ඔටුකොළුවා බවට පත් වුණා. ඔහුට ටිප් එක හෙවත් සන්තෝෂම වශයෙන් ලැබුණේ ලොකු මුදලක්. ඊළඟ ගිම්හාන කාලයේදී තොම්සන් මහත්මයා පැමිණෙන විටදී දැක ගැනීමට ලැබුණේ නසීර් ගජ පොහොසතෙකු වාගේ ජීවත් වන බවයි. තවත් කාලයක් නසීර් තොම්සන් මහත්මයාට සේවය කළා. ඔහුට උවමනා ජලය සැපයුවා. මැටි පුවරු සුද්ධ පවිත්‍ර කර දුන්නා. කැඩුණු බිඳුණු මැටි භාණ්ඩ සුද්ධ කර දුන්නා. ඒවායෙන් ඉවත් කරන ලද දූවිලි හා මැටි එකතු කර අතිරේක ආදායමක් ලබා ගත්තා. ඒ ගිම්හාන කාලයෙන් පසුව නසීර් තවදුරටත් ඔටුකොළුවෙකුගේ කාර්ය කළේ නෑ. ඒ වෙනුවට ඔහු කයිරෝහි විදුහලක පන්ති කාමරයක මේසයක් ඉදිරිපිට පුටුවක් තබා ඉගෙනීමේ නියැලුණා. ඔහු මොනවද ඉගෙන ගත්තේ? තමන්ගේ මුතුන් මිත්තන්ගේ උරුමය.